ලස්සන දවසක්. හැමෝම උදේම වැඩට යනවා එනවා ජීවිතේ හැමදාම එකම දේ තමයි වෙන්නේ. මේ කතාවේ වෙනසක් තියෙනවා. මාධව කියන්නේ ජීවිතේ හැම දෙකින්ම පරාද වුණු කෙනෙක් තමයි මාධව කියන්නේ. එයා පොඩි කාලේ ඉඳලම අහිංසක විදියට ජීවත් වුණේ. මාධව කුඩා කාලේ ඉඳලම හරිම මුරණ්ඩුයි. කවුරුත් කියන කිසිම දෙයක් සතෙක්ටවත් ගණන් ගන්නෑ. ඉතින් ජීවිතේ ඔහොම ගත වෙලා ගියා. දැන් මාධවට වයස 25ක් විතර වෙනවා. මාධවගේ පාසල් ජීවිතේ මුණ ගැහුණු ආදරවන්තියක් හිටියේ තමයි පියුමි. පියුමිත් හරිම ලස්සන ගෑනු ළමයෙක්. ඒ වගේම මාධවත් එක්කම තමයි හිටියේ හොඳම යාළුවෙක් වගේ. මාධව හැමදාම පාසල් ඇරලා ගෙදර ගියත් පියුමි ගැන මයි හිතුවේ. පියුමි මුළු ජීවිතේම වුණා මාධවගේ. ඉතින් මාධවට මේක ගැටලුවක් වුණා. කවදාවත් නැතිව පියුමියෝ නිතරම මතක් වෙන්න ගත්තා. මාධව ගොඩාක් කල්පනා කරා මාධවට මොකද මේ වෙන්නේ කියලා. මාධව හිතන්න ගත්තු ගොඩාක් මේ කතාවේ ඉතිරි කොටසත් බලන්න මගේ channel එක subscribe කරලා bell button එකත් ඔබලා තියාගන්න අමතක